හෙළ කොහොමද යාළුවෝ හැමෝටම මගේ නම උෂාන්. අපි බලමු අද මම කොහොමද A-level chemistry වලට ඒකක් ගන්න වැඩ කෙරේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු ඔයා ක්ලාස් යන කෙනෙක් නම් අද ක්ලාස් එකට ගියොත් ඔයා ගෙදර ආපු ගමන් මුලින්ම කරන්න ඕන එදාට දෙන්න ටික ඔයා ඉක්මනට නැවත මතක් කිරීමක් කරගෙන යන්න. හරිද? මොකද පාඩම් කරනවා කියන්නේ මොකද්ද? අපේ අවශ්‍යතාවය මොකද්ද? අපේ අවශ්‍යතාවය තමයි A-level exam එක වෙනකන් පාඩම් කරන හැම දෙයක්ම හොඳින් මතකේ පවත්වාගෙන යන්න. ඒකනේ අපි උත්සාහ කරන්නේ. ඕනම දෙයක් අපිට සාමාන්‍යයෙන් හොඳට මතකේ තියෙන්නේ අපි ඒවා නිතර පාවිච්චි කරද්දී නේද? එහෙම නැත්නම් නිතර මෙනෙහි කරද්දී නේද? නිකන් හිතලා බලන්න ඔයාගේ මතකේ එක එක මට්ටම් වල දේවල් තියෙනවා නේද? සමහර දේවල් දිනනවා මතක කරන්න බැරි. හරි. කොච්චර මතක කරන්න ගියත් ඒවා මතක වෙන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා. හරි. ඒ කියන්නේ හොඳට මතක දේවල් තියෙනවා. තව සමහර දේවල් තියෙනවාට ලාවට මතක. ඒ කියන්නේ A to Z හොඳට මතක නැහැ. හැබැයි යම් ප්‍රමාණයක් 80%ක් 90%ක් විතර මතක හොඳට මතක නැහැ හැබැයි. හරිද? තවත් සමහර දේවල් තියෙනවාට 50%ක් විතර මතක නැහැ. ඒදී මතක් වෙන්නේ ඒ දේ ගැන පොඩි දෙයක් කවුරු හරි කිව්වම හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ ඔයාට මේක සම්පූර්ණයෙන් මතක් කරගන්න බෑ. මතකෙට ඉන්නේ. එහෙම දේවල් තියෙනවා. තව සමහර දේවල් තියෙනවා ඔයාට එහෙම තිබ්බද කියලා මතක නැහැ. කලින් අහලා තියෙනවද කියලා මතක නැහැ. හරිද? එහෙම එක එක මට්ටම් වල තියෙනවා. හරි. අපි බලමු මෙහෙම එක එක මට්ටම් වලට මතකේ සමහර දේවල් මතකේ තියෙන හේතුව මොකක්ද කියලා. හරි. නිකන් හිතලා බලන්න දැන් මොකට හොඳටම මතක දේවල්. හොඳටම මතකේ තියෙන හේතුව මොකක්ද? හරි. එහෙම අපි හේතු හොයන් ගියාම අපිට පේන්න ඕන ඒ දේවල් අපිට හොඳටම මතකේ තියෙන්නේ අපි ඒ දේවල් නිතර මෙනෙහි කරනවා. නිතර ඒ දේවල් ගැන අපි හිතනවා. තව සමහර දේවල් අර මම ගලාවට මතකයි කියලා. ඒවට හේතුව අපි ඒවා අපි සැරින්සට ඒ කියන්නේ නිතර ඒ දේවල් මතක් කරන්න ඒවා කාලාන්තරයෙන් පස්සෙම මතක් කරන්න. ඒ දේවල් තමයි අපිට ටිකක් මතක. ටික සමහර දේවල් මම කොහොමද මතකම නැහැ කියලා. ඒ මතක නැති වෙන නේද තමයි ඔයාගේ දේවල් ගැන නැවත මාස ගානකින් කියනවා අවුරුදු ගානකින් කියනවා මේ දේවල් ගැන ඔයා මතක කරලා නැහැ. හරි. ඒ හින්දා ඒවා මතකෙම නැහැ. මම නම් කෙමිස්ට්‍රි වලට ටියුබ්ස් වල තියෙන නෝන් සම්පූර්ණයෙන්ම ජෝඩක් නෝන් කරගත්තා. හරි. එහෙම මම පාඩම් කරද්දී ඔයාලට පේනවද දන්නේ මම දැන් එදා කියන්නේ පාඩම් කරන දේ උඩින් මම ඒ පාඩම් කරන දවසේ දිනේ දියනවා. හරි. අද මම මොකක් කර කොටසක් පාඩම් කරනවා මම අද දිනේ ගන්නවා. එක්සෑම් එක කරනවා අපේ මතකේ පවත් ගන්න එකනේ අපි අරමු. ඒ හින්දා මම කරන වැඩේ අද මන් දෙයක් බැලුවොත් මම මේ දේ ආයේ තව දවස් 4කින් විතර ආයෙ බලනවා. හරි. එකම දේ ආයෙ බලනවා තව දවස් 4කින් විතර. හරි. ඊට පස්සේ ආයෙ මම ඒ දේ 7කින් විතර බලනවා. හරි. අද බලලා ආයෙ තව දවස් 4කින් බලනවා. ඊට පස්සේ දවස් 7 ආයෙ බලන දවසේ ඉඳන් සතියකින් බලනවා ආයෙ ඒක. හරිද? ඊට පස්සේ එදා ඉඳන් ආයෙ සති දෙකකින් විතර බලනවා. හරිද? ඒක නවතින්නේ නැහැ. ඊට පස්සේ තව මාසෙකින් විතර බලනවා. හරිද? ඊට පස්සේ මාසෙකින් විතර බලලා අන්න ඊට පස්සේ නම් මාස දෙකෙන් දෙකටවත් ඒදී නැවත මම බලනවා. මොකද ඒකට ඒදී හොඳින් මතකේ ධාරණය වෙනවා. දැන් මම නම් දැන් A-level ඒ කියන්නේ එක්සෑම් එක කරලා දැන් අවුරුද්දකට වඩා වැඩිනේ කාලේ. හරි. දැන් මේදී මේ හොඳටම මට තහවුරුලා තියෙනවා. දැන් අවුරුද්දක් විතර මම දැන් බැලුවේම නැහැ. ප්‍රශ්න කරෙන්නේ නැහැ මොකුත් නැහැ. හරිද? අර ඒ හින්දා දැන් නම් මට කෙමිස්ට්‍රි ඒ කියන්නේ ඒ දවස්වලට වඩා මගේ මතකේ දැන් ගොඩක් අඩු වෙලා තියෙන කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් මගේ A-level මම 2024 A-level වල මට කෙමිස්ට්‍රි එකක් තිබ්බා MCQ 45ක. මම නම් හිතන්නේ දැන් මට කෙමිස්ට්‍රි MCQ පේපර් එක දෙන්න මට 30ක් වගේ ගන්න පුළුවන් මේ දන්න. මොකද ඒකට හේතුව මම අවුරුද්දකට වැඩි කාලයක් කෙමිස්ට්‍රි භාවිතයෙන් වැළකීලා හිටියේ. හරිද? ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවයනේ. අපි භාවිතා කරොත් තමයි නේද අපි මතකේ තියෙන්නේ. නැත්තම් ඒක මතකෙන් නැති වෙලා යනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. හරිද? ඉතින් ගොඩක් අය සාමාන්‍යයෙන් කියනවා නේ මට මතක නැහැ. පාඩම් කරාට ඉස්සර මතකයි. පාඩම් කරු දවස්වල හොඳට මතකේ තියෙනවා. ටික කාලයක් ගිහලා මතක නැහැ. ඉතින් ඒක සාමාන්‍ය ස්වභාවයනේ. ඒක එහෙම තමයි. හරිද? ඒ හින්දා පාඩම් කරද්දී මේ වගේ පිළිවෙලට කාලාන්තරයක් දාලා පාඩම් කරන්න එක්සෑම් එක වෙනකන්. ඊට පස්සේ අපිට අවශ්‍ය නැහැ. එක්සෑම් එක පස්සේ ඉතින් වැඩක් නැහැ. මොකද ඉතින් අපිට ඉතින් මේ පාඩම් කරන්න ඒකක් දාගන්න නේ. පාඩම් කරන්නේ නැහැ. පේනවාද මම මේ කිහිපයක් විතර ගත්තේ. මම කෙමිස්ට්‍රි වලට හැම එකටම වගේ ෂෝට් නෝට් ලියුවා.
මේ හැම එක්කම දින දාලා තියෙනවා. පාඩම් කරන දවසේ දිනේ දානවා. හරි. ඊට පස්සේ තවත් අදගත් දෙයක් තමයි කෙමිස්ට්‍රි වල ගත්තොත් ඕකට දන්නවා SPD සහ ඕගනික් නේ. SPD සහ ඕගනික් කියන පාඩම් දෙක ගත්තම කෙමිස්ට්‍රි වල වැදගත්ම පාඩම් දෙකක්. හරි. මොකද මේ පාඩම් දෙකෙන් විතර ලකුණු 50කට ආසන්න ප්‍රමාණයක් එනවා. හරි. ආසන්න ප්‍රමාණයක් 40ක් 35ක් 50ක ප්‍රමාණයක් එනවා. හරි. මම කරපු දෙයක් තමයි මොකද අපිට ලකුණු වැදගත් වෙන්නේ. ලකුණු වැදගත් වෙන්නේ. ඒ හින්දා මම කරපු දෙයක් තමයි මම පාඩම් කරද්දී හැමදාම හරිද මගේ පාඩම් කරන ටයිම් ටේබල් එකේ මම හැමදාම පැය භාගයක් විනාඩි 40ක් විතර කෙමිස්ට්‍රි ඕගනික් හරි ඉනෝගනික් හරි බලන්න. ඒ දෙකෙන් එකක් බලන්න. ඒ කියන්නේ මෙහෙම හිතන්න. දැන් මම අද දවසේ පැය භාගයක් විනාඩි 40ක් ඕගනික් බලන්න. හෙට පැය භාගයක් විනාඩි 40ක් ඉනෝගනික් බලන්න. ඊට පස්සේ අනිද්දා ඕගනික්. අන්න එහෙම දවසක් කර දවසක් ඉනෝගනික් ඕගනිකුයි මම බලන්න හැමදාම. ඒකට තීරි හොඳට මගේ මතකේ ධාරණලා තියෙනවා නේ. දැන් මොකට නිදි වෙන ඇති මේ මම ඕගනික් කොට හදලා මේකෙත් එහෙමයි. මම අර වගේම දින දානවා. හරිද? හැම පාඩම් කරන කොටසකම මම එහෙම දින දානවා. හරිද? මේ තියෙන ඕගනික්. මේ තියෙන SPD. මේ සමහර ඒවා වගේ දින 10ක් විතර මම ලකුණු කරලා තියෙනවා. හරිද? ඒකෙන් මම සමහර කොටස් 10 පාරක් විතර පාඩම් කරලා තියෙනවා. හරිද? ඒක තමයි මට නම් තේරෙන්නේ එහෙම ලොකු මේ ඒ කියන්නේ මෙහෙම කොහොමත් ඉතින් පොඩ්ඩක් කඩපාඩමක් වගේ තියෙන්න ඕනනේ. ඕනම එකකින් තියෙන්න ඕන. ඒ කියන්නේ නැවත නැවත බැලීමක් තියෙන්න ඕනනේ. අපිට මොන දෙයක්වත් අඩුම යාළුවෙක්ගේ නමක්වත් මතක තියන්නේ නැහැ නේ එකපාරක් මේ අහුව කියලානේ. පියාව ආශ්‍රය කරද්දී දැන් සැරේ ආශ්‍රය කරද්දී නම කියවෙනවා. ඒතර හොඳට මතක ධාරණය වෙනවානේ. ඒ හින්දා පාඩම් කරන එකේ රහස නම් ඒක තමයි. හරිද? නැවත නැවත බැලීමක් කරන්න ඕන. හරිද? හරි. තව දෙයක් තමයි ඔයාලා පාඩම් කරන්න ඕන දේ. දැන් මෙහෙම දැන් 2026 එක්සෑම් එක කරන තව මාස 7ක විතර කාලයක් තියෙනවා. හරිද? ඔව් 7ක විතර කාලයක් තියෙන්නේ. මේ දැන් ඉතින් අපිට හොරතර ලියන්න කාලයක් නැහැ නේ. ඒ හින්දා පාඩම් කරද්දී ඔයාලා මේ මං කරපු වැඩක් තමයි පාඩම් කරද්දී මම කියන්නේ දැන් එක්සෑම් එක ලඟ වෙලා අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. එක්සෑම් එක ලඟ වෙලා ඒ කියන්නේ මාස දෙකකට විතර කලින් අපි කරන්න ඕන දේවල් තියෙනවා. එක්සෑම් එකට දවස් 4කට 3කට කලින් බලන්න ඕන දේවල් තියෙනවා. නේද? එහෙම දේවල් තියෙනවා. දැන් ඉඳන්ම පාඩම් කරගෙන යද්දී මේ මම නම් මේ ෂෝට් නෝට් ගන්නදී මම වෙනම මාක් එකක් දාගන්නවා. ඒ කියන්නේ මේ තියෙන මම එක්සෑම් එක ලඟ වෙලා බලන්න ඕන දේවල්. ඒ කියන්නේ අර මට මේ කොළ පාට තඩු වගේ තියෙන්නේ. ඒ මම මාක් කරලා තියෙන එක්සෑම් එක ලඟ වෙලා. ඒ කියන්නේ එක්සෑම් එකට දවස් 3-4කට මම බලන්න ඕන දේවල් අන්න ඒ වගේ දේවල්. හරිද? මොකද එහෙම මාක් කරාම දැන් මම මේ ෂෝට් නෝට් එක ගත්තා මට කෙලින්ම ඇහැ මෙතනට යනවා. මට කෙලින්ම හොය වෙන්න දේවලුත් නැහැ. මම මොනවද බලන්න ඕනේ කියලා එහෙම හොය වෙන්න දේවලුත් නැහැ. කෙලින්ම තියෙනවාට බලන්න. මොකද අපිට කාලේ වැදගත් නේ. කාලේ වැදගත්. හරිද? ඒ හින්දා කරපු මේ වැඩක් තමයි මම එහෙම එක්සෑම් එක ලඟ වෙලා බලන්න ඕන දේවල් වලට වෙනම මාක් එකක් දාගත්තා. හරිද? එහෙම ඔයාලත් දාගන්න. හරි. තව දෙයක් තමයි ගොඩක් ළමයි කන්න වැරද්දක්. ඒ මම ඒ වැරද්ද කරලා දිනවා. මේ කර්මාන්ත පාඩමනේ. ගොඩක් අය කර්මාන්ත ප්‍රශ්න කරන්නේ එසේ වල. එතකොට ගොඩක් අය කර්මාන්ත පාඩම් බලන්නවත් නැති අවස්ථා තියෙනවා. ගොඩක් අය. මමත් එහෙම කරලා තියෙනවා මගේ කලින් ඉසයි වල. මේ ඉතින් මම නම් කියන්නේ එහෙම කරන්න එපා. මොකද මේ දැන් අපිට දැන් MC හොඳ MCQ ප්‍රමාණයක් ස්කෝර් කරන්න නම් මම නම් කියන්නේ කර්මාන්තවල දැන් සාමාන්‍යයෙන් ඔයාලා බලන්න කර්මාන්තර සමහර අවුරුදු වල MCQ 5ක් විතර ඇවිල්ලා තියෙන අවස්ථා තියෙනවා. හරිද? 4-5ක් යන අවස්ථා තියෙනවා. ඉතින් ඔයාලට හොඳ MCQ ප්‍රමාණයකට යන්න නම් මේ කර්මාන්තවල MCQ ගොඩ දාගන්න ඕනේ. ඒ හින්දා මම කරපු වැඩේ තමයි මම කර්මාන්ත සම්පූර්ණ තීරි වෙලුවේ නැහැ. මම කරපු දේ තමයි ඒ කියන්නේ MCQ ගොඩ දාගන්න අවශ්‍ය කොටස් ටික මම ආවරණය කරගත්තා. YouTube තියෙනවා සමහර ගුරුවරුත් දෙනවා. එහෙම ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලා දැන් කාලෙත් තියෙන හින්දා MCQ ටික ගොඩ දාගන්න අවශ්‍ය ටික වෙනම නෝට් ඩවුන් කරගෙන මේව පාඩම් කරගන්න. තව දෙයක් තමයි කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල්. හරිද? කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් සාමාන්‍යයෙන් අපි දැලෙන්නේ නැහැ නේ. සාමාන්‍ය කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් වෙනම බලනවා කියලා ගොඩක් අය කරන්නේ නැහැ. හැබැයි මේ මට වෙච්ච අත්දැකීමක් කිව්වොත් මම නම් කියන්නේ කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකක් බලන්න ඕන. විශේෂයෙන් ෆිසිකල් පාඩම් වල. හරිද? මොකද මගේ අත්දැකීමක් තමයි දැන් මට මතක විදිහට 24 පේපරේ
කෙමිස්ට්‍රි වල 31 වෙනි ප්‍රශ්නේ දවල් මේ ප්‍රැක්ටිකල් වලින් ප්‍රශ්නයක් කරලා තිබ්බා. හරිද? ඉතින් මම එක්සෑම් දවස්වල ප්‍රැක්ටිකල් මේ පොත අතට අරගෙන ඒ කොටස බලන්න ගිහින් මං ඒක ස්කිප් කරා. ඒක බලන්න නැතුව ඕකේ නැති වගේ එකක් ඉන්න. හැබැයි මගේ වාසනාවට 31 වෙනි ප්‍රශ්නට ඇවිල්ලා තිබ්බා මම මතක විදිහට. ඉතින් ඒක වැරදුනා. මට මේක බලාගන්න බැරිච්ච දේ හින්දා දැන් ප්‍රැක්ටිකල් උත්සාහන සම්භාවිතාවක් තියෙන හින්දා ඔයාලා ප්‍රැක්ටිකල් කොටස් අතාරින්න එපා. ඒවත් පාඩම් කරන දැන් කාලේ තියෙන හින්දා. හරි අපි දැන් බලමු කෙමිස්ට්‍රි ප්‍රශ්න කරන්න කොහොමද කියලා හරියට. ඒකට දැන් අපි දැන් පාස් පේපර්ස් කරන විදිහ ගැන බැලුවොත් MCQ වල يعني කෙමිස්ට්‍රි MCQ පාස් පේපර්ස් කරන විදිහ ගැන බැලුවොත් ඉස්සල්ලාම ඔයගන්න 2012 ඉඳන් දැන් ඔයාලට 2025 වෙනකන් තියෙනවා පේපර්ස් පාස් පේපර්ස්. හරි ඒ ටික අරගෙන ඉස්සල්ලාම 41 ඉඳන් 50 වෙනකන් තියෙන ප්‍රශ්න ටික හැම අවුරුද්දකම ඉවර කරගෙන යන්න. හරිද? ඊට පස්සේ ඒ ටික ඉවර කරලා ඒ කියන්නේ සත්‍ය ටිකනේ. ඒක ඉවර කරලා ඊට පස්සේ 31 ඉඳන් 40 වෙනකන් ටික අවුරුදු ඔක්කොගෙම ඉවර කරගෙන යන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් එකේ ඉඳන් 30 වෙනකන් තියෙන තියරි ටික ඉවර කරගෙන ගිහිල්ලා අවසානයේදී ෆිසිකල් ගණන් ටික හදන්න. හදලා ඉවර වෙලා ඔයා හරි වැරදි බලලා වැරදි ඒ වගේ විවරණ පොත් බලන්න. දැන් මම නම් බලුවේ ෆාරිස් කියලා පොතක් විවරණ පොතක් තියෙනවා. ඒක බලන්න. ඒකේ ඔයාලට වැරදිච්ච තනවා බලන්න. මොකද්ද මට වර්ධින්න හේතුව කියලා බලද්දී ඔයාලට අලුත් තියරි කරුණක් අහු වුණොත් ඔයා ඒක වෙනම ආයෙ නෝට් ඩවුන් කරගන්න. අර වගේ. හරි. ඒව පාඩම් කරද්දිත් අර වගේ දින දානයක් කරන්න. හරිද? ඒක මම නම් හිතන්නේ ඒක වැදගත්. මොකද අන්තිම කාලේ අපිට බලද්දි කන්ෆිඩන්ස් එකක් එනවා මම පාඩම් කරලා තියෙන්නේ කියලා. නැත්නම් ඒකින් ඒ දින දානයත් ඔයා කරන්න හරියට විවරණ බලන්න. ඊට පස්සේ ඔයාට හරි ගිය වගේ බලන්න විවරණ පොඩ්ඩක් ඔයා හිතපු විදිහට විවරණ තියන්නේ කියලා. නේ? මොකද කනා විදිහට හරියන්න පුළුවන්. ඒ හින්දා මොකද අපිට වැදගත් වෙන්නේ හරි විදිහට අපි ගත්තා තියෙන්නේ. නේ? ඒ හින්දා ඒකත් බලන්න ඕන. මම කියන්නම් මම පාවිච්චි කරපු පොඩි MCQ ටිප් එක. මම කරපු ඇත්තම අර ABCD ප්‍රශ්න තියෙන්නේ 31 ඉඳන් 40 වෙනකම්. මම නම් කරන්නේ මෙහෙමයි. මේක හැම එකටම හරියන්නේ නැහැ. හැබැයි ඒ 10න් දෙකකට විතර හරියන්න පුළුවන්. මොකද ඒක වැදගත් වෙනවා අපිට A level exam එක වෙලා. මොකද අපිට කාලය ඉතිරි කරගන්නත් වෙන්නේ. හරි. මම කරේ මෙන්න මෙහෙමයි. මම ABCD ප්‍රශ්න වලදී කරන්නේ මම ඉස්සල්ලාම ඒව ගන්තිය කියනවා. හරි. ඊට පස්සේ ඒක හරි හෝ වැරදි දානවා. ඉතින් සමහර ඒවා ගන්න සත්‍ය ප්‍රකාශන මොනවාද අසත්‍ය මොනවාද කියලා අපි තුන් සත්‍ය ප්‍රකාශන මොනවාද කියලා අහන්න තිබ්බ කියලා ප්‍රශ්න. හරි. මම කියන්නේ ඉස්සල්ලාම ඒ ප්‍රකාශනේ කියනවා. ඊට පස්සේ ඒක හරි හෝ වැරදි. අපි තුන් හරිද? මම ඊට පස්සේ හරියට දානවා. ඊට පස්සේ මම B ප්‍රකාශනේ කියවන්නේ. හරිද? මම මේක කියවන්නේ මම C කියනවා. C වගන්ති කියනවා. හරිද? හිතන්නකො මම C වගන්ති කියලා ඒකත් හරියයි කියලා. හරිද? C වගන්ති කියලා ඒකත් හරියයි. හරිද? උත්තරේ දැනටමත් මගේ අතට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න උත්තරේ කීයද කියලා. AC හරියින් තියෙනවා. හරිද? උත්තරේ පහනේ අර වෙනත් කියන කොටසට නේද උත්තරේ තියෙන්නේ. මොකද AC කියලා උත්තරේ නෑ. උත්තරේ පහ. හරිද? අපි හිතන්නේ ප්‍රශ්න අරගම. ප්‍රශ්නේ අහන්නේ සත්‍ය වගන්ති කොහොමද කියලා තෝරන්න. හරි. අපි හිතමු මම මේ ප්‍රකාශනය කියලා ඒ ප්‍රකාශනේ වැරදි. ඊට පස්සේ C එක කියනවා. C එකත් හරි. ඒත් උත්තරේ කීයද? ඒත් ඇවිල්ලා තියෙන උත්තරේ. ඒත් උත්තරේ පහ. පොඩ්ඩක් මම කියන දේ හිතලා බලන්න. කරලා බලන්න කියලා. හරි. එක්ක මෙහෙම වෙන්න ඕන. ඔයා එක්ක A හරි C හරි කියවනවා. එක්ක ඒ දෙකම හරියන්න ඕන. නැත්නම් ඒ දෙකම වැරදින්න ඕන. ඒක උත්තරේ පහ. නැත්නම් ඔයාට කියවන්න පුළුවන් B හරි D හරි. තේරුණා? B හරි D හරි කියවලා ඒ දෙකම එක්ක හරියන්න ඕන. එක්ක දෙකම වර්ධින්න. තේරුණා? ඒ කියන්නේ මම B කියවනවා B හරියනවා. ඊට පස්සේ C කියන්නේ D කියවලා Dත් හරියනවා. ඒත් තරම තමයි. තේරුණා? මම මේ කියන ක්‍රමෙ ගෙදරින් කරලා බලන්න. හරි අපි බලමු දැන් ඊළඟ එක්සෑම් එක වෙලාවේ ටයිම් මැනේජ්මන්ට් එක අපි කරගන්නේ කොහොමද කියලා. හරි. අපි ඉස්සෙල්ලාම බලමු MCQ පේපර් එක. නේ. සාමාන්‍යයෙන් අපිට කියන්නේ මොකද්ද MCQ එකට මේ විනාඩි 2ක් කරන්න කියලා. දැන් අපිට විනාඩි 2කින් දෙක බල පේපර් එක කරන්න බෑනේ. ඒ වෙලාව මේක MCQ එකක් කරන්න වෙනවා. එහෙම බල කරන්න බෑ. ඒ හින්දා මම කියනවාට ප්‍රශ්න 10 තෝරගන්න. දැන් අර මම නම් කරන්නේ එක පිළිවෙලට කරන MCQ පේපර් එක මම නම් කරන්නේ ඉස්සෙල්ලාම 41 ඉඳන් 50 වෙනකම් ප්‍රශ්න ටික කරනවා. ඊට පස්සේ 31 ඉඳන් 40 වෙනකම් කරනවා. අවසානයේට එකේ ඉඳන් මේ 30 වෙනකම් කරගෙන යනවා. හැබැයි එහෙම එකේ ඉඳන් 30 වෙනකම් කරන්නේදී ගණන් තියෙනවනේ. ගණන් ඒ කියන්නේ ෆිසිකල් ප්‍රශ්න තියෙනවනේ. ඒවත් හදාගෙන තමයි ඉන්නේ. සමහර අය කරනවා ගණන් ටික අන්තිමට කරන්නේ. නෑ මම නම් කියන්නේ එහෙම කරන්න එපා. එහෙම
ගණන් අමාරුව කියලා එකක් නැහැ. සමහර ඒවා තියෙනවා තියෙන ප්‍රශ්න අමාරුව තියෙනවා. ඒකින් මම කියන්නේ ඔයා සමහර කෙනෙක් වෙන්න බෑ. එකේ නම් පිළිවෙලට අදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අවුලක් නැහැ. කොහොම හරි ඔයා හැම ප්‍රශ්නයක්ම කියවගෙන ඉන්න. අවසානයේ දක්වා කියවගෙන ඉන්න. හරි. ඒ කියවගෙන ඉද්දී ඔයාට කිසිම අපි දැන් මෙහෙමද? දැන් MCQ එකක් කියවනවා කියමු අපිට. MCQ මුලින්ම අගට කියවපම ඔයාට ඒ ගාන හදන්න පුළුවන් නම් ඒ කියවලා ඉවරෙද්දී ඔයාගේ ඔළුවට අයිඩියා එකක් එනවා. අනිවාර්යෙන් එනවා. දාලා අයිඩියා එකක් එනවා. එහෙම આવත් තමයි ඔයාට හදන්න පුළුවන්. එහෙම මුලින්ම අගට කියවලත් ඔයාට කිසිම අයිඩියා එකක් ආවේ නැහැ කියන්නේ එක්ක ඔයාලේ ප්‍රශ්නේ තේරිලා නැහැ. එහෙම නැත්නම් ඔයාට පාඩම බෑ. එහෙම ඒ දෙකෙන් නැත්නම් හරිද? ඒ හින්දා එකේ ඉඳන් කරගෙන යනවා නම් ගණන් ෆිසිකල් පාර්ට් තියෙන ප්‍රශ්න කියවන්න සම්පූර්ණයෙන්ම කියවලා ඉවරෙද්දී ඔයාට ඔළුවට එනවනේ මම මේක හදන්න පුළුවන් බැරිද කියලා. හදන්න පුළුවන් නම් ඒ වෙලාවම හැදුවා. ඒත් වැරදුනා නම් එන්න නැත්ත උත්තරේ කෙලින්ම ගියා. ඒ කියන්නේ ඒ ලෙවල් එක්සෑම් එක කරලා ඔයාට නතර වෙවි ඉන්න වෙලාවක් නැහැ. තේරුණාද? ඒක පුරුද්දට ගලාගෙන යන්න ඕන මේ ඒ වෙලාවේ. හරිද? ඒ හින්දා නැවති නැවති හිත දෙපාර කියව ගේන්න වෙලාවක් නැහැ ඔයාට. එකපාරක් කියවුවා උත්තරේ ඔලුවට ආව නැත්තම් ඊළඟේ කිය. එනවා මෙහෙම කරන්න. ප්‍රශ්න 10ක් තෝරගන්න. ඒ ප්‍රශ්න 10 විනාඩි 20ක් විතර කරන්න. වෙලාව ගන්න. දැන් වෙලාව 10කින් අන්න 10 20 වෙද්දි මම කියනවා 10 වෙනකන් හදලා තියෙනවා. හරිද? හරි. එහෙම කොටස් වශයෙන් හදාගෙන යන්න. හරිද? ඒකට වට අවසාන විනාඩි 20ක් විතර ඉතිරි වෙනවනේ කාලේ. අන්න ඒ වෙලාවේ තමයි ඔයා අරවට බැරි ප්‍රශ්න අර ඉතිරිච්ච ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒව කරන්න බෙදන්න ඕනවා අවසාන අරවට ඉතිරි වෙන්නේ විනාඩි 20. හරිද? ඒ හින්දා ප්‍රශ්නේ කියව දෙකපාරක් බැරි වුණා කියලා අවුල්ලන්න එපා. මොකද ඔයාට කාලේ වාරිය විදිහට ටයිම් මැනේජ්මන්ට් කරගෙන ගියොත් ඔයාට අවසාන විනාඩි 20ක් ඉතිරි වෙනවා. ඒ 20 තමයි ඔයා යොදවන්න ඕන ඔයාට බැරි ප්‍රශ්න වලට. හරි. මොකද ඔයා අපි හිතමු දැන් ඔයා දැන් එකේ නම් කරගෙන ඔයාට පස්වෙනි ප්‍රශ්නේ බැරි වෙනවා. ඔයා දැන් එතනටලා ඉන්න පසුතැවිලි. හරි. සමහරට ඔයාට මුළු පේපරෙන්ම බැරි වෙන්න එකම ප්‍රශ්නයක වෙන්න පුළුවන්. හරි. ඒ හින්දා මම කියන්නේ බැරි වුණා කියන්නේ ඒක අතහැරලා ඊළඟ ටික කරන් යන්න. 50ම කියවලා හරි ඉවර වෙන්න ඕනේ. තේරුණාද? අනිවාර්යයෙන්ම ප්‍රශ්න 50ම කියවන්න ඕනේ. හරිද? කියවලා ඉවර වෙලා ඔයා බලන්න ඕනේ බැරි වෙච්ච දේවල් හදාගන්න. තේරුණාද? හරි. අපි දැන් බලමු සෙකන්ඩ් පේපර් එකේ කොහොමද ටයිම් මැනේජ්මන්ට් කරගන්නේ කියලා. සෙකන්ඩ් පේපර් එක ගත්තම ඔකට අහලා තිබුණත් දෙන්නේ අපි එක ස්ට්‍රක්චර්ඩ් ඩිස් එකකට සාමාන්‍ය හරි දීගත්තු විනාඩි 15යි තමයි. හැබැයි මම නම් කියනකොට විනාඩි 13ක එක ස්ට්‍රක්චර්ඩ් ඩිස් එකක් කරන්න. හරිද? විනාඩි 13ක එක ස්ට්‍රක්චර්ඩ් ඩිස් එකක් කරන්න. එසේ ප්‍රශ්නයක් ආව විනාඩි 25න් කරන්න. සාමාන්‍යයෙන් නම් පැය භාගයයි. හැබැයි ඔයා 25න් කරන්න. ඒක වැදගත්කම මම කියන්නම්. මගේ අත්දැකීමත් එක්ක. ඒ ප්‍රශ්න කරද්දී ඔයා මෙහෙම අපි දැන් ඔයා පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ඩිස් එක පටන් ගන්නවා. ඒ පටන් ගන්නදී ප්‍රශ්නේ උඩින් ඔයා වෙලාව ලියා ගන්න. දැන් වෙලාව 11යි කියමුකෝ අපි. 11 නම් ඔයා විනාඩි 13ක් කියලා ඉවර කරනවා. එහෙනම් ඔයා 11:13 කියලා වෙලාව උඩින් ලියාගෙන ප්‍රශ්න කරන්නයි. ඊට පස්සේ ඒ වෙලාවයි ඔරලෝසු වෙලාවක බල කරන්න. විනාඩි 13 ඉවර වුණොත් හරිද? විනාඩි 13 ඉවර වුණොත් ඔයා ප්‍රශ්න කර පුළුවන් ප්‍රශ්නයක් නම් කරගෙන ඒක ඉවර කරන්න. හැබැයි විනාඩි 13 ඉවර වෙලා ඔයා නිකන් කොහේ හරි හිර වෙලා නම් හිටිය ප්‍රශ්නයක මම නම් කියන්නේ ස්ට්‍රක්චර්ඩ් ඩිස් එක අතහැරලා ඊළඟ එකට යන්න. තේරුණාද? ඊළඟ එකට යන්නේ ඒකෙත් විනාඩි 13 ඉන්න. ඕකේ මට මේ 24 පේපරේ මට හොඳේ තමයි මම ටයිම් මැනේජ්මන්ට් එකේ මම ස්පීඩි ප්‍රශ්නේ මං කරගද්දී කොහොම හරි ප්‍රශ්නේ භාගයක් විතර මං කොහොම හරි හිර වෙලා හිටියේ. හරිද? භාගයක් කරගෙද්දී විනාඩි 13 ඉවරයි. හරිද? දැන් තවත් භාගයක් විතර තියෙනවත් එක්ක. හරිද? දැන් සාමාන්‍යයෙන් මෙහෙමද ස්පීඩි දැන් ඉනෝගනික් ඕගනික් කියන දේ සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය ප්‍රශ්නනේ. ඒවා දාලා යන්න අමාරුයි තමයි. හරිද? ඒ වුණාට එහෙනම් මං ඒලා ගත්ත හොඳ දේ නැත්තම් මං 13 ඉවර වුණාට පස්සේ මං ඊළඟ ප්‍රශ්නෙට ගියා. තේරුණාද? හැබැයි මේ භාගයක් විතරම කරලා නැහැ. හරිද? මං ඒනට ටයිම් මැනේජ්මන්ට් එක හරියට කරන්න ගියා. ඊට පස්සේ මං මේ පිළිවෙලට කියන්නේ විනාඩි 13 ඉවරලා මේ ඊළඟ ස්ට්‍රක්චර් ඩිසිටි ඔක්කොම ඉවර කරලා අවසානට ආවා මං. අවසානට එද්දි මට කොහොම හරි විනාඩි 30ක් විතර කාලයක් ඉතිරි වෙලා තිබ්බා. අන්න ඒ විනාඩිදී මම මේ කොහොම හරි වෙලාවක් තින්නේ මම ස්පීඩි ප්‍රශ්නේ හරියට කරගත්තා. වෙලා ඉතිරුණු හින්දා. හරි. හැබැයි මට කරන්න පුළුවන් වුණේ මං මුලදී මේක අතහැරලා ගියේ හින්දා. තේරුණා. දැන් මං මේකෙම තව නැවතිලා හිටියනම් කොහොමත් ඒ වෙලාව ඔලුවට එන්නේ නැහැ. හරි. දැන් ප්‍රශ්න ටික ඉතිරි ටික කරන්න ආවට පස්සේ මගේ ඔලුව රිලැක්ස් නේ. තේරුණාද?
විතර මට තේරෙනවා මම දැන් අනිත් ඔක්කොම කරලා තියෙන්නේ මේක විතරනේ තියෙන්නේ කියලා තේරෙනවා. එතකොට ඔළුවට නිදහසකුත් තියෙනවා අනිත් ටික හරියට කරලා තියෙන්නේ කියලා. හරි ඒ හින්දා මට කොහොම හරි මම ඔළුවත් රිලැක්ස් ඉන්න ඒ ප්‍රශ්නෙට ඔක්කොම මට උත්තර ලිය ගන්න පුළුවන් වුණා අවසාන වෙලාව ඉතිරිච්ච හින්දා. තේරුණා. ඒ හින්දා මම නම් කියන්නේ ඔයාලට ඒ වෙලාව මෙහෙමයි. ලෙවල් එක්සෑම් වෙලා ඇත්තටම මැජික් පෙන්වන්න බෑ. හරිද? ඒ වෙලාව ඉතින් අර පුළුවන් නම් කරා නැත්නම් බෑ. තේරුණාද? අර ඒක ඩිපෙන්ඩ් වෙනවා එක්සෑම් එක වෙනකම් වැඩ කරපු විදිහ අනුව තමයි තේරුණාද? එතනකින් මැජික් පෙන්වන්න බෑ. ඔයා එක්සෑම් එක වෙනකම් හොඳට වැඩ කරලා තිබ්බනම් හරි විදියට ප්‍රැක්ටිස් කරලා තිබ්බනම් වැරදි විදියට නෙමෙයි හරි විදියට හරි ක්‍රමයට වැඩ කරලා තිබ්බනම් ඔයාලට ලැබෙන තින් ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා. තේරුණාද? ඒ වෙලාවේ ඔයාලට තියෙන්නේ ඒ වෙලාව එක්සෑම් එක වල ප්‍රෙෂර් එකක් එනවා. ඒ ප්‍රෙෂර් එකක් දරාගෙන හරියට ටයිම් මැනේජ්මන්ට් එක කරගෙන සැහැල්ලුවෙන් එක්සෑම් එකට මුහුණ දෙන්න එක තමයි ඒ වෙලාව කරන්න පුළුවන්. තේරුණාද? තව දෙයක් තමයි ඔයාලා පාඩම් කරද්දී ඉදිරියෙන් පාඩම් කරද්දී එක දිගට පාඩම් කරන්න එපා. නේ අපිට මොකද ගොඩක් අයගේ තියෙන මතයක් තමයි වැඩි වෙලා දවසට වැඩි වෙලාවක් පාඩම් කරොත් තමයි හොඳ ප්‍රතිඵලයකට එන්නේ කියලා. නෑ එහෙම එකක් නෑ. මෙතන ඇත්තනම ප්‍රමාණයට වඩා අර ඵලදායීතාවය තමයි වැදගත්. පාඩම් කරන වෙලාව කරන විදිහ හරි විදිහට කරනවා නම් තමයි ඔයාට හරි ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් මමත් කරලා තියෙනවා එක දිගට වැඩ කරලා තියෙනවා. හැබැයි කිසිම නෑ අවසානයේදී බලද්දී ඔළුවට කී දෙයක්වත් නෑ වගේ එහෙමයි. ඒ හින්දා ඔයා එක දිගට ඕන නම් පැයක් පාඩම් කරලා විනාඩි 10ක් විතර බ්‍රේක් එකක් කරන්න. එහෙම කරන්න. නැවත කරන්න. දැන් බයෝ ගන්න කෙනෙක් නම් දන්නවා බයෝ වගේ කරනවා එක දිගට කරන්න පුළුවන්. පැය 3ක්වත් බලන්න පුළුවන් එක දිගට. හැබැයි අවසානයේ හැරලා බලද්දී පැයක් විතර මනෝපාරවලට වැදිලා තියෙන්නේ. ඒ හින්දා පළදායි විදිහට වැඩ කරන්න කාලේ වැඩි කාලයක් කරා කියලා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සමහරට පැය 18ක් වැඩ කරන කෙනෙක්ට වඩා පැය 10ක් වැඩ කරන කෙනා හරි විදිහට වැඩ කරන කෙනාට හොඳ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ආයෙ තව දෙයක් තමයි කියන්නේ පාස් පේපර්ස් වල සෙකන්ඩ් පේපර් එක කරන වීඩියෝලක් තමයි මම කරපු විදිහක් තමයි මම කරන්නේ. මම කරේ මේ ඉස්සෙල්ලා මම 2012 ඉඳන් 23 වෙනකම් මට නම් 23 ඔකට 25 විතර වෙනකම් තියෙනවා. ඒ වෙනකම් තියෙන ව්‍යුහය බන්ධන ප්‍රශ්න ටික තියෙනවා. සෝරි මේ පළවෙනි ස්ට්‍රක්චර් එසේ අන්න ඒක ඉවර කරන් යනවා. හරි 2012 ඉඳන් තියෙන පේපර් එක දක්වා. හරි ඒ ටික ඉස්සෙල්ලාම ඉවර කරන් ගියා. ඊට පස්සේ ඉනෝගනික් ප්‍රශ්න ඉවර කරලා දෙවෙනිට තියෙන ඊට පස්සේ තුන්වෙනි එක එහෙම ඔය ඉස්සෙල්ලාම අර ප්‍රශ්න අංකෙන් ඉවර කරන් යනවා. 2012 ඉඳන් 2025 වෙනකම් ඒක තියෙන පළවෙනි ප්‍රශ්න අංක ඉවර කරන් යනවා. ඊට දෙවෙනි ඉවර කරන් යනවා. තේරුණා? එහෙම කරන් යද්දිත් හැබැයි ඔයා සමාජික මේ හතරවෙනි ස්ට්‍රක්චර් එක හදන් ගියාගේ 2012 ඉඳන් 2025 වෙනකම් එහෙම කරන් යද්දී ඔයාට අලුත් ක්‍රමයක් අහුවුණා. එහෙම නැත්නම් ඔයාට අමාරු වගේ ගානක් අහුවුණොත් ඔයා ඒක වෙනම මාක් එකක් දාන්න. තේරුණා? ඉතින් මාක් එකක් දාගෙන මොකද ඒකේ වැදගත් වෙනවා ඊටව අවසාන මාස දෙකේ විතර ඒ මේ මාක් කරගත්ත ඔයාට අමාරු ප්‍රශ්න හදන්න. තේරුණා? පුළුවන් දේ කර කර ඉඳලා බලන්න. හරි. අර අපේ ලකුණු නේද? අපිට බැරි දේවල් හොයාගෙන අපිට වරදින තැන් හොයාගෙන ඒව වෙනම මාක් කරගෙන ඒවා ප්‍රැක්ටිස් කරන්න ක්‍රමයක් හදාගන්න. ඒකට වෙනම ලකුණක් කර දාගන්න. හරි. හැම ප්‍රශ්නයකටම එහෙම කරන්න. ඔයාට බැරියක් අහුණොත් මාක් එකක් දාගන්න. ඊට පස්සේ අවසාන මාස දෙකේ විතර ඒ ප්‍රශ්න කරන්න. හරි. ඒ කියන්නේ ඔයාට නිතරම වර්ධින ඒවා නිතරම අමතක කරන කොටස් තියෙන ප්‍රශ්න අන්න ඒ වගේ වෙන් කරගෙන ඔයා ඒ ගණන් හදන්න. අර මං කිව්වේ තියරි බලද්දිත් අපි දැන් නම් මාක් එකක් දාගන්න අවසාන කාලෙදි බලා ගන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රශ්න කරද්දිත් ඔයා වෙනම මාක් එකක් දාගන්න. තව දෙයක් තමයි ඔයා ගෙදර ඉඳන් දැන් සෙකන්ඩ් පේපර් එකට ප්‍රැක්ටිස් කරද්දී ඔරිජිනල් මාකින් ස්කීම් එක යූස් කරන්න. හරිද? ඒකෙදි ඔයා බලන්න. ඒ කියන්නේ ඒක ගොඩක් වැදගත් දෙයක්. මොකද මේ සමහර දැන් පියවර වලට ලකුණු දෙනවා. සමහර ඔයාටම තේරෙයි මාකින් ස්කීම් එක පාවිච්චි කරද්දී සමහර දේවල් ඔයාට හිතා ගන්න බැරි මේ වගේ පියවර වලට ලකුණු දෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔයාලා දන්න සමහර ගණන ප්‍රශ්න වල මෞලික ස්කන්ධය වන පියවරට ලකුණු දෙනවා. තේරෙනවද? කියන්නේ අපිට වැදගත් වෙන ලකුණුනේ. ලකුණුනේ අපි හොයාගන්න ඕන ලකුණු. ඒ හින්දා ඔයා පාස් පේපර්ස් කරද්දී ඔරිජිනල් මාකින් ස්කීම් එක පාවිච්චි කරලා බලන්න කොහොමද මේක හරි විදිහට හදන්නේ, මොන පියවරවලට ලකුණු හම්බෙලා තියෙන්නේ, ඔයාගේ වැරදි මොනවාද. තේරෙනවද? කියන්නේ ඔයා සෙල්ෆ් ස්ටඩි එකක් කරන්න ඕනේ. ඒක තේරෙනවද? හරි. එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න තියලා. එහෙනම් හැමෝටම සුබ